ඉතින් මේ වල එකතුලා ඉන්නේ අපේ channel එකත් එක්ක. ඉතින් අපි හැමදාමත් ආගේ channel එකට පරක් කියලානේ වීඩියෝ එකක් ගෙනාවේ. ගොඩක් කාලෙකින් පස්සේ මම කියන්නේ අපි විභාග වගාවක් තිබ්බේ. ඉතින් ඒවත් ඉවර වෙලා තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් අද ගෙනාවේ ඉතින් thumbnail එකේම දකින්න ඇති ගෙනාව වීඩියෝ එක. රචින්න කියලා ඉතින් මතක් වෙනානේ. ඉතින් අවුරුදු කාලේ නත්තාගේ කාලේට ඉතින් අනිවාර්යයෙන්ම වර්ධින්න නැති දෙයක් නේ ඉතින් රචින්න කියන්නේ. ඉතින් හැමෝම එකම විදිහකට මේ රචින්න දාන්නේ. අපි අද විවිධාකාර විදිහට තමයි රචින්න දාන්නේ. අපි බලමු කොහොමද විවිධාකාර විදිහට රචින්න දාන්නේ කියලා. එහෙනම් ජම් වීඩියෝ එකට අපි ස්ටෙප් එක උණ බඩේ. මෙන්න තියන බඩු පත්තු කරලා බලමු මොනවා වේ දන්නේ නැහැ. ගාලා දුවන්න තමයි තියෙන්නේ පත්තු මුච්ච ගම. මේ පෙට්ටිය ලෝකල් බා. බඩුපත් වුණා. කෑලි තමයි. මොන බඩටත් ෂොට් එක දුන්නේ නා රචින කරලා. එහෙනම් අපේ පළවෙනි ස්ටෙප් එක. එහෙනම් දෙවෙනි ස්ටෙප් එක අපි හම්බ වෙනවා. let's go. ඉතින් අපේ දෙවෙනි ස්ටෙප් එක පොල් කට්ට. පළවෙනි එක නම් පිපුර පොල් කට්ට කෑලිත් හදා ගන්න හම්බ වෙන්නේ නැතුව ඒ දන්නේ. එහෙනම් පත්තු කරලා බලමු. මෙහෙම තිබ්බා. උලන් ටිකක් වැඩි. පත්තු වුණා. ළඟට යන්න බෑ. අවදානි බයයි. රික්ෂා ගන්න බෑ අපිට. පත්තු වුණාව. ඕ හැමදේම එපාපම තියෙන. කවකට දැටි යන එක අපේ ඇඟට හොඳ. එක පුස්. නෑ ඒක ළඟට ගිහලා වෙන පුස් එක පිච්චිලා. ඔන්න ඉතින් පුස් එක හරියන්නේ ගිහින් වෙනවා පුස් එක. අපි ඊළඟ තාත්ති කරලා බලමු තාම. Pinky, pinky, funky, daddy bought the donkey. Donkey dies, daddy cries. Pinky, pinky, funky, pinky, pinky. Run. ඉතින් පොල් කට්ටේ කෑලිත් නෑ. සුපිරි එක. පොල් කට්ටේ කෑලි දකින්නදී අපි එන්න තුන්වෙනි ස්ටෙප් එකට යමු. let's go. අපේ තුන්වෙනි ස්ටෙප් එක. මේකට මොකද්ද අපි කියන්නේ? අපි කියමු මේකට පණිට්ටුවක් කියලා. මේකට එකක් මදි හින්දා අපි දෙකක් දානවා. දෙකක් දාලා පත්තු කරලා බලමු කොහොමද ඉදිරියේ. මේ දෙකට අමුණ ගන්න ඕන. දෙක තිබ්බා යටින්. ඔන්න එන තිබ්බා.
මේක පත් වුණා. මාවත් බයි කර. මේකට නම් මුකුත් වෙලා නැහැ දෙකම පත් වුණා හැබැයි. මුකුත් වෙලත් නැහැ චුටි උඩක් වගේ ගියේ. තව චුටි උඩක් වගේ ගියේ. මම දැන් රචනයේ පවර්ෆුල් මදි. කමන්නේ. අපි යන හතරවෙනි ස්ටෙප් එකට. let's go. දැන් හතරවෙනි ස්ටෙප් එක 17 එක. දකින්න නැති කොහොමද මේ තුන්වෙනි එක මොනවා චුට්ටක් වගේ උඩ ගියේ. මේක නම් සාමාන්‍ය උඩ යයි කියලා මං හිතනවා මේක එකක් තියලා බලමු. උස්සගේ එකක්. අර කමින් අපට බලන්න. මගේ ළඟටම ආවා. ඉදිමිලා. ඉදිමිලා තියෙනවා. රත්තරලක් තියෙනවා. අපි එනම් මේක උඩ ගිය අරකට වඩානේ. එහෙනම් අපි යමු පස්වෙනි ස්ටෙප් එකට. let's go. ස්ටෙප් එක last අන්තිම එක. එහෙනම් මේක පත්තු කරලා බලමු මේක මොනවා වේද මේක පුරන් දෙත් ඉතින් අර අච්චර උඩ ගියා නම් මේක කැලලක්වත් හොයාගන්න බැරුවේ. එහෙනම් පත්තු කරලා බලමු. Push ni. Tinggal push. Tinggal push guys. Push guys, push guys. Push. Push. Pilih lagi step yang paling mana? Tak hati. Ini lah, 3, 2, 1. Kali warai mak anak tabular no lagi nih kak. Kali lah. මංකවන මේ කැලියත් හොයාගන්න අම්මෙන් නැතුවයි කියලා. බලන්න බියටින් එක. අවුලන්නේ නැහැ. අපි ගෝවනේ ලෙවල් 5කට කරන්න. ඒ ලෙවල් 5 ඉවරයි. එතකොට ඉතුරු ඉත රටින් වගේකුත් තියෙනවා. ඒ ටික අපි දාමු වෙන. එන්න ඕක නිකන් දාමු වෙන. ඉතින් අපේ වීඩියෝ මෙතනින් අවසන් වෙනවා. ඔයගොල්ලෝ අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. එහෙනම් අපි අලුත් දවසකින් අලුත් වීඩියෝ හම්බෙමු. එතක අපි ගිහින් එන්න.